සෙවදනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2021 අවුරුද්දේ නිකුත් වුණ 12 o'clock කියන හින්දි මූවී එක ගැන. ඉතින් supernatural horror thriller කැටගරි අටතර බැටෙන මේ මූවී එක මේ වෙනකොට IMDb ගේ 3.2ක් වාර්තා කරගෙන තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මූවී එකේ සිදුවීම් කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අරගෙන එන horror movies වල අඩුව නිසා වගේම ලැබුණු විශේෂ ලිම් කිහිපයක් එක්කම තමයි අද මේ මූවී එකත් ඔයාලට අරගෙන එන්නේ. සුපුරුදු විදියටම කතා පැත්තට ගියොත් මේක සාමාන්‍ය එකක් නෙමෙයි. අනුශයන් බුදු අපිට විශ්වාස කරන්න බැරි නමුත් නැහැ කියලා තර්ක කරන්නත් බැරි විදියේ අතිස්වාභාවික දේවල් එකතු වෙලා හැදුණු චිත්‍රපටයක්. ඉතින් මුම්බයි නගරේ කේන්ද්‍ර කරගෙන මිනිමෙරුම් ගණනාවක් සිද්ධ වෙනවා. ඉතින් පොලිසියට මේ කියන ඝාතකය ගැන හොඩුවාවක් නැති වෙනකොට තවත් පැත්තකින් අපිට පින්වන්නේ මේ ඝාතන සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැනෙන කුතුහලයේ උපරිමයටම අරගෙන යනගමන් මූවී එක ගොඩක් ෂොකින් අවසානයකට අපිව අරගෙන යනවා. ඉතින් අද වීඩියෝ එකත් අවසානයේ වෙනකම් මටදී ඉන්න. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ රාත්‍රියේ වෙලාවේ මුම්බයි නගරේ වැඩ ඉවර වෙලා අයමත් ගෙදර එමින් ඉන්න මිනිසෙක්ව ටික දුරක් මේ විදියට පයින් ඇවිදගෙන එන මෙයාට දැනෙනව කවුරු හරි කෙනෙක් යාගේ පස්සෙන් ෆලෝ කරනවා කියලා. ඉතින් හැරිලා බැලුවත් කවුරුවත්ම මෙයාගේ පස්සෙන් පේන්නේ නැති වුණත් දිගින් දිගටම මෙයාට දැනෙනව කවුරු හරි පස්සෙන්ම එනවා කියලා. මේ දෙත් එක්කම කලබල වෙලා ඉන්න මෙයාට ඊළඟට ඇහෙන්නේ කටහඬපල් කීපයක්. ඔය දෙත් එක්කම තමයි මේ දේවල් වලින් බේරෙන්න හිතාගෙන මේ මිනිස්සයා දුවන්න පටන් ගන්නෙ. මේ විදිහට දුවගෙන යන මෙයා එක තැනක නතර වෙනවා. ඊළඟට තමයි මෙයා දකින්නේ මෙතන ඉන්න වයසක කෙනෙක්ව. ඊළඟ මොහොතේ තමයි මේ මිනිස්සයාට මුකුත් කර කියා ගන්න බලාවක් තියන්නෙම නැතුව මේ ගෑනු කෙනා මෙයාගේ බඩට පිහෙන් ඇනලා මෙයාව ඝාතනය කරන්නේ. මේ දෙත් එකම තමයි කතාව. මේ සිදුවීම අපිට පැහැදිලි කරන්නේ මේ විදිහට සිද්ධ වුණේ පළවෙනි ඝාතනය නෙමෙයි. මිට කලිනුත් මේ වගේම අභිරහස් ඝාතන සිද්ධ වෙලා තියෙනවා වගේම මේ එකිනෙකට එකක් අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැවගේම මේ වෙනකොට මුම්බයි පොලිසිය ඉන්ස්පෙක්ටර් ෆ්‍රැන්සිස් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් පොලිසියත් මේ වෙනකොට අනුමාන කරන්නේ මේක සයිකෝ කියලා කෙනෙකුගේ වැඩක් වෙන්න පුළුවන් කියලා. නමුත් මේ සිද්ධ වෙන සිදුවීම් එක්කම මේ වෙනකොට මුළු මුම්බයි නගරෙම භීතියටපත් වෙලා ඉන්නේ. මේ දෙත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මහල් නිවාසයකට ඇතුළු වෙන තැනක්. ඒකත් එක්කම අපිට පසුබිමින් ඇහෙන්නේ පොඩි දරුවෙක් හරිම වේදනාකාරී විදියට අඬන ශබ්දයක්. මේ සද්දෙත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මේ මහල් නිවාසයේ කාමරයක ජීවත් වෙන ගෞරි ඇතුළු එයාගේ පවුලේ සමාජිකයන්ව. මේ වෙනකොට හැම කෙනෙක්ම නිින්දට ගිහින් හිටියත් ඊළඟට තමයි ගෞරි නිින්දෙන් ඇහැරෙන්නේ. ඊළඟට මෙයා බිම නිදාගෙන ඉඳපු අයවත් පහු කරමින් ඇවිත් නතර වෙන්නේ කණ්ණාඩිය ගාව. මෙතෙන් අයමත් හැරෙන ගෞරි ආපස්සට ගිහින් ඇඳෙන් වාඩි වෙනවා. මේකත් එක්කම ගෞරි නිින්දට වැටුණත් අයමත් එක පාරටම නිින්දෙන් ඇහැරෙනවා. මෙතනින් පස්සේ උදෙත් කවුරි කරන්නේ පුරුදු සුපුරුදු විදියටම එයාගේ කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්න එක. එතෙන් මොකද වෙලා තියෙන්නේ කියලා අහනකොට තමයි ගෞරි මෙයාට කියන්නේ මං ඉජරා නරක හිණයක් දැක්ක කියලා. ඉතින් වා දකින්න හැමදාමත් නරක හිණ කීමෙන් අම්ම මෙයාටත් බනිනවා. එතනින් පස්සේ තමයි ගෞරි කොලෙජ් එකට යන්න සූදානම් වෙලා තාත්තත් එක්ක එළියට එන්නේ. මේ වෙලාවේදී තමයි මෙලගේ අල්ලපු ගෙදර ඉන්න ශර්මා අංකල් මෙලත් එක්ක කතා කරන්නේ. මේ වෙලාවේදී ශර්මා අංකල් ගෞරිට ටිකක් ඕනට වැඩි බැල්මක් දැම්මත් ගෞරි මේ වෙච්චර ගණන් ගන්නේ නැහැ. ඊළඟට ගෞරි තාත්තගෙන් සමුගෙන තනියම කොලෙජ් එකට එන අතරමඟදී තමයි ගෞරි එකපාරම කනත්ත ගාව නතර වෙලා මේ දිහා බලාගෙන ඉන්න පටන් ගන්නෙ. මේ විදිහට කොට බලාවක් බලාගෙන ඉඳපු ගෞරි මෙතනින් පස්සේ කොලෙජ් එකට ගිහින් ආයමත් ගෙදර එනකොට පාරක් වෙලා. ඉතින් මෙච්චර වෙලා මොකද කරේ කියලා අහනකොට ගෞරි කියන්නේ හවස විශේෂ පන්තියක් තිබුණා කියලා. මේ විදිහට ගෙදර ආපු ගෞරි ඊළඟට වොෂ්රූම් එකට ගිහින් කණ්ණාඩියෙන් එයා දිහා බලාගෙන ඉන්නවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ එදා රාත්‍රියේ වෙන සිදුවීම. මේ විදිහට පොලිස් මොර සේවයේ ගමන් කරමින් ඉන්න නිලධාරීන් දෙන්නෙක්ට අපිට අර කතාව මුලදී ඇහුණ විදියට පොඩි දරුවෙක් කඳන ශබ්දය ඇහෙනවා. මේ දෙත් එක්කම තමයි මේ දෙන්නත් මේ පැත්තට ගමන් කරන්නේ. මේ විදිහට මෙල ඇවිත් නතර වෙන්නේ පරණ පාලමක් යට. ඉතින් මෙතන පොඩි ළමයි කිහිප දෙනෙක් ඉන්නවා දැකලා මෙල අහන්නේ මේර මොකද මෙතන කරන්නේ කියලා. ඉතින් කවුරුවත් උත්තර දෙන්නේ නෑ වගේම පේන විදියට මෙල මොකක් හරි දෙකින් ප්‍රොසෙස් වෙලා වගේ ඉන්නේ. මෙතනදී ඔෆිසර් කෙනෙක් මෙලගෙන් කෙනෙකුට කිට්ටු වෙනකොට තමයි එකපාරම මෙයා පිටිපස්සේ හංගගෙන ඉඳපු කලකින් මෙයාට පහර දෙන්නේ. ඔය දෙත් එක්ක මෙලකට තමයි බිම වැටුණු. මෙයාව මේ ළමයි කණ්ඩායම වට කරගෙන ගල් වලින් ගහලම මරලා දාන්නේ. මේ අතර වාරදී රාත්‍රී කෑම ගනිමින් ඉඳපු ගෞරි ටීවී එකෙන් ඇහෙන නිවුස් එකකට ඇහුම්කන් දෙනවා. මොකද නිවුස් වලින් කියන්නේ බන්දරා ප්‍රදේශයේදී රාත්‍රී මොන සංචාරයේ ගිහපු පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව කිසියම් පිරිසක් ගල් වලින් පහර දීලා මරලා තියෙනවා කියලා. මේ වෙලාවෙදිත් ගෞරි බලාගත්තුවට බලාගෙන ඉන්නකොට අම්මා මෙයාට බනිනවට මොකක්ද වෙලා තියෙන්නේ කියලා අහන ගමන් ගෞරි මොකක්ම නොකියනකොට තාත්තා අම්මට කියන්නේ මේ දවස් ටික එක්සෑම් නිසා එයාට ඔහොම පාඩුවේ ඉන්න දෙන්න කියලා.
මෙතනින් පස්සේ මෙයාලා නින්දට ගිහින් එදා මධ්‍යම රාත්‍රියේත් පොරුදු සුපුරුදු විදියටම ගෞරි නින්දෙන් ඇහැරෙනවා. මේ විදිහට නැගිටින ගෞරි ගෙදර තනින් තන එහෙට මෙහෙට ඇවිදිනවා. මෙතනින් ටික වෙලාවකට පස්සේ තමයි ගෞරිගේ තාත්තා රාවට තට්ටු කරන ශබ්දයක් ඇහෙන්නේ. නින්ද ඉඳපු මෙයා මේක මුලින්ම ගණන් ගත්තේ නැති වුණත් මේ සද්දය දිගින් දිගටම ඇහෙනකොට මෙයා කලබල වෙනවා. මෙතනින් පස්සේ ගෞරිගේ ආච්චි වගේම මල්ලිත් අවදි වෙනවා. ඊළඟට මේ හතර දෙනාම මේ සද්දේ ඇහෙන කබඩ් එක දිහා බලාගෙන ඉන්නේ. ඇතුලේ මොනවද කියලා හිතා ගන්න බැරුව. ඊළඟට තමයි රාව පොල්ලකුත් අරගෙන හැමින් සැරේ කබඩ් එකට කිට්ටු වෙලා මේකේ දොර විවෘත කරන්නේ. එතකොට තමයි මෙයාලට දකින්න ලැබෙන්නේ ගෞරි මොකක් හරි දෙයකට හොඳටම බය වෙලා අඬමින් ඉන්න විදිය. මොකද එකම තමයි රාව ගෞරියව සංසුන් කරගෙන මෙතනින් එළියට ගන්නෙ. එතනින් පස්සේ පහුවෙනිදා උදේ රාව මේකෙන ශර්මත් එක කියනවා ඔතන දිස්චාර්ට්ම මෙයාට කියන්නේ මේ දවස් ටික එක්සෑම් එක්ස්ට්‍රෙස් නිසාම කෙල්ල කලබල වෙලා ඇත්තේ වැඩි ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා. එතනින් පස්සේ තමයි ගෞරි ඇගේ බොයිෆ්‍රෙන්ඩ් චන්දුත් එක්කම එළියට යන්න ටිකක් ඇවිදින්න ඔය වෙලාවෙ තැලපාරක් ගාවට මෙයා වෙක්කගෙන එන්නේ චන්දු වතුරට බහිමු කිව්වත් වතුරට බයි ගෞරි මේක ප්‍රතික්ෂේප කරනවා. නමුත් එතන ඊළඟට තමයි චන්දු බලෙම මෙයාව වතුරට ඇදගෙන ඇවිත් මෙයාට වතුර කහමින් සෙල්ලම් කරන්නේ. මේ වෙලාවෙදි තමයි ගෞරි නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ. මොකද ගෞරි වතුරේ බැහැලා ඉන්නකොට චන්දු ගොඩ ඉන්නවා එකත් එක්කම මෙතන වතුරේ තනින් මිනිසුන්ගේ අත්මතු වෙනවා. මේ දේවල් ටිකින් ටික ගෞරිගේ පැත්තට එන්නේ පොඩි දරුවෙකුගේ වේදනාත්මක ඇනුම් ශබ්දයත් එක්කමයි. මේකත් එක්කම ගෞරි හොඳටම බය වෙනකොට මේ විදියට මතුවෙන අත් එකින් එක එයාව අල්ලගන්න කිට්ටු වෙනවා. ඊළඟ මොහොතේ ගෞරි මහා හජෙන් කෑ ගහනකොට තමයි චන්දු මෙයාට වතුර ගහන එකත් නවත්තලා මෙයාට මොකද වුනේ කියලා අහන්නේ. මේකත් එක්කම මෙයාව ගොඩට ගන්න චන්දු කියන්නේ ඔයා මෙච්චර වතුරට බය නම් මම මෙතන දෙක්කගෙන ඉන්නෙත් නැහැනි කියලා. මෙතනින් පස්සේ දා රාත්‍රියේත් ගෞරිට නිින්දක් නැහැ. මෙයා නිින්දෙන් ඇහැරිලා ගේ පුරාම ඇවිදින ගමන් කරන්නේ කන්නඩිය දිහා බලාගෙන ඉන්න එක. ඉතින් ගෞරිගේ මෙන්න මේ හැසිරීමත් එක්කම තමයි ඊළඟට රාව තීරණය කරන්නේ මෙයාව ડોක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන්න. ඉතින් මෙල මේ විදියට ගෞරියව ડોක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යනවා. කමරතින් මෙතනදී රාව ડોක්ටර්ට කාරණේ කියනකොට ડોක්ටර් කරන්නේ මෙතන වැඩ කරන ඇගේ නාසයක කොලම් කරන එක. ඉතින් රාව කියපු කාරණා වලට අවධානයක් නොදෙන ડોක්ටර් මෙයාට කියන්නේ ඔයාගේ දුවට මේ ළඟදී එක්සෑම් තියෙනවනම් ස්ට්‍රෙස් එක නිසා මෙහෙම හැසිරෙන්න පුළුවන්. නැත්නම් මේ එක්සෑම් වලට නොයා බැරෙන්න හිතාමතාම මෙහෙම හැසිරෙනව වෙන්නත් පුළුවන් කියලා. ඊළඟට තමයි ડોක්ටර් නෂ්ට කතා කරලා නියම කරන්නේ මේ ගෞරිට විටමින්ස් කීපයක් දෙන්න කියලා. මේවත් අරගෙන ගෞරි තාත්තත් එක්කම අයමත් ගෙදර එන අතරමඟදී දකින්නේ පාරේ කස ගහමින් ඉන්න මිනිසෙක්ව. මේ දෙත් එක්කම තමයි ගෞරිට අයමත් වතාවක් එකපාරම මෙතන වටපිටාව වෙනස් වෙලා හැම කෙනෙක්ම ආපස්සට ගමන් කරනවා මැතිලා පේන්නේ. මේකත් එක්කම කලබල වෙන ගෞරි ටික වෙලාවක් මෙහෙම ගත කරනකොට එකපාරම තාත්තා රාව අයමත් මෙයාව පිහිවි සිහියට ගන්නවා. ඊළඟට තමයි මේ දෙන්න අයමත් ගෙදර එන්නේ. ඉතින් ගෞරිට මේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා ගෙදර කාටවත්ම හිතාගන්න බෑ වගේම අම්මා මෙතනදී මොකද වෙලා තියෙන්නේ කියලා ගෞරිගෙන් කොච්චර ඇහුවත් මෙයා මුකුත් කියන්නේ නැහැ. ඔයත් එක්කම ඔයාට එක්සෑම් එක නිසා මෙහෙම හැසිරෙනවද නැත්නම් ඔයා රංගපානවද කියලා තාත්තා ඇහුවත් ගෞරි මුකුත්ම නොකිය අනන්න පටන් ගන්නවා. මෙතනින් පස්සේ දා රාත්‍රියේත් ගෞරි සුපුරුදු විදියටම අවදි වෙනවා. මේ විදියට ගේ පුරාම ඇවිදින ගෞරි ඊළඟට තමයි ෆ්‍රිජ් එක ගාවට ඇවිත් මේක විවෘත කරන්නේ. ඊළඟට මෙයා මේක තොර බහනවත් එක්කම තමයි එකපාරම මෙතන යාගේ ආච්චි ඉන්නව දැකලා ගෞරි බය වෙන්නේ. ඔයත් එක්කම ගෞරි කාමරයට ඇවිත් බැලුවත් ආච්චි මෙතන හොඳටම නිදි. මේකෙන් බය වෙන ගෞරිට මේ වගේම අම්මා තාත්තා මල්ලි කින්න තුන්දෙනාවත් මැවිලා පේනවා. මේකත් එක්කම තමයි ගෞරි එකපාරම ජටි කිරිහෙන් බෙරිහන් දෙලා කෑ ගහන්නේ. මේ දෙත් එක්කම තමයි ගෙදර අය එකතු වෙලා ගෞරියව සංසුන් කරගන්න. එන්නම මේ විදියට ගෞරිගේ තත්ත්වය දරුණු වෙන නිසා එතනින් පස්සේ උදේ තමයි අයමත් මෙයාව ડોක්ටර් ගාවට එක්කගෙන එන්නේ. මෙතනදී ડોක්ටර්ගේ නියමයත් එක්කම නර්ස් මෙයාට ඉන්ජෙක්ෂන් එකක් විදින්න සෝදානම් වෙනවා. මේ වෙලාවෙදී ගෞරි මේ නර්ස් දිහා බලාගෙන ඉන්නේ හරිම අමුතු විදියකට. මේක නෝට් පෙරනස් ඊළඟට මෙතනින් ජෝනේ ડોක්ටර්ද කතා කරන ගමන් ඔය දෙත් එක්කම තමයි ડોක්ටර් ඇතුළට එන්නේ. ඊළඟට තමයි ડોක්ටර් මෙයාට ඉන්ජෙක්ෂන් එක දෙන්න සෝදානම් වෙන්නේ. නමුත් ඉතින් ඇත්තටම මෙතන ඉන්නේ අපි මීට කලින් දගපු ගෞරි නම් නෙමෙයි. මොකද මෙයා එකපාරටම ડોක්ටර්ගේ ඉන්ජෙක්ෂන් එක තිබුණු අත අල්ලගෙන මෙයාට කියන්නේ තමුන්ට හිතන වෙලාවට ඕන දෙයක් ඇතුළට දාගන්න මං තමුන්ගේ නර්ස් නෙමෙයි කියලා. මේකත් එක්කම තමයි ගෞරි මෙතන ඉඳගෙන කෑ ගහන්නේ. ඔය දෙත් එක්කම රාව ඇතුළට ආවහම ගෞරි තාත්තට කියන්නේ ડોක්ටර් මගේ අනවශ්‍ය තැන් අල්ලන්න හැතුවා මෙයා බලපන්න කියලා. මේ දෙත් එක්කම තමයි රාව ડોක්ටර් එකත් රණ්ඩු වෙන ගමන් ගෞරියව මෙතනින් එළියට එක්කගෙන එන්නේ. කමනමුත් මෙතනින් පස්සේ තමයි ගෞරි බොයිෆ්‍රෙන්ඩ් චන්දුව මුණ ගැහෙන්න යන්නේ. මෙතනදී තමයි ගෞරි චන්දුට කියන්නේ මට මොනවා හරි වෙනවා. මං දැන් කලින්ට වඩා වෙනස් වෙලා වගේ නේද කියලා. මොකද මට මාත් එක්කම තවත් කෙනෙක් ඉන්නවා දැනෙනවා කියලා ගෞරි කියනකොට චන්දු මෙයාට කියන්නේ මමත් එක්ක ඉන්නේ ඔයා විතරයි. හැබැයි ඔයා මේ ටිකේම හරි මමුතු විදියටයි හැසිරුනේ. මට පේන විදියට ඔයාට භූතේ කවුරුද වෙලාද මන්ද කියලා. මේක තවත් එක්කම ගෞරි මහා හයිජෙන් hina වෙනවා. එතනින් පස්සේ තමයි ගෞරි ගෙදර එන්නේ.
මේ වෙලාවෙත් තමයි ගෞරි කවදාවත් නැතුව අම්මගේ නම කියලා කතා කරන ගමන් එයාට කෝපි එකක් ගේන්න කියන්නේ. මේ දෙත් එක්කම අම්මා ඇවිත් අහන්නේ ඔය දැන් මට හිමද කතා කරන්න කියලා. ඉතින් ඔයා මාත් එක්ක පරිස්සමෙන් කතා කරන්න කිමින් ගෞරි මෙතනදි කියන්නේ එහෙම නැති වුණුතින් මරලා දානවා කියලා. මේ වෙලාවෙදි තමයි රාවෝ ඇවිත් මෙයාව සංසුන් කරගනිමින් අහන දුවේ ඔයාට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ටික වෙලාවක් ඉස්සරහා බලාගෙන ඉඳපු ගෞරි ඊළඟ මොහොතේ තමයි සාමාන්‍ය අතට හැරලා තාත්තගෙන් අහන්නේ තාත්තේ මං මොනවද කිව්වේ මං අම්මට නරක දෙයක් කිව්වද කියලා. හැදෙන් මොකත්ම කිව්වේ නෑ කිමින් රාවෝ මෙයාව තුරුළු කරගන්නවා. මෙතනින් පස්සේ තමයි මේ සිද්ධ වෙන දේවල් ගැන රාවෝ ශර්මා එක්කත් කතා කරන්නේ. ඉතින් රාවෝ කියන මේ කතාත් එක්කම තමයි ශර්මා ඊළඟට යෝජනා කරන්නේ ගෞරිට මළගිය ප්‍රාණකාරයෙකුගේ බැල්මක් වැටිලා වෙන්න ඇති. ඒක නිසා මෙයාව ගුරුකම් කරන කෙනෙක් ගාවට එක්කගෙන යන්න කියලා. ඉතින් ඔය වැඩේට හොඳම කෙනෙක් මං දන්නවා කියමින් ශර්මා කියනකොට තමයි එකපාරම මෙතනට ගෞරි එන්නේ. හැබැයි ශර්මාට හරිම කැත විදියට කතා කරමින් කියන්නේ ඔබ හැමදාම රැයට මාව මතක් කරගෙන එක එක දේවල් කරනව නේද? අදින් පස්සේ දේවල් කරොතින් මං තමුසේගේ කාමරේ මුල්ලක ඉඳගෙන බලාගෙනයි ඉන්නේ කියලා. දැන් මේ මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි වෙන රාවෝ ඊළඟට ගෞරිව සංසුන් කරගන්න උත්සාහ කරනවා. මේ විදිහට ශර්මා මෙයාට බය වෙලා මෙතනින් ගියාට පස්සේ තමයි ගෞරි සාමාන්‍ය අතට හැරෙන්නේ. මෙතනින් පස්සේ තමයි ශර්මා කියපු විදියට රාවෝ ගෞරිව එක්කගෙන යන්නේ මන්තරකාරයෙක් වුණු බාබා කියන කෙනා ගාවට. මෙතනදී ගෞරිව පරීක්ෂා කරන බාබා ඊළඟට එකපාරම මෙයාව තදින් අල්ලගෙන ළඟට මරගෙන ප්‍රශ්න කරන්නේ තමන් කවුද කියලා අහනකම. මේ වෙලාවදී ගෞරි වෙවුලමින් එයාගේ නම කියනකොට බබා මෙයාට කියන්නේ මම දන්නවා ඔයා ගෞරිගේ ඇඟ ඇතුලේ ඉන්නේ කියලා මට තමුන්ගේ ඇත්තම නම කියන්න කියලා. මේ දෙත් එක්කම ගෞරි උත්තර නැති වෙනකොට බබා මෙයාව හයිජෙන් හොල්ලබනවා. එවගේම තමයි මෙයාට තර්ජනය කරමින් කියන්නේ තමුන්ගේ ඇත්තම නම මට හිලි කරන්නේ නැත්නම් මේ ශරීරයට ගොඩක් දරුණු දේවල් වෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් ගෞරිගෙන් උත්තරයක් නැති වෙනකොට බාබා ළඟට අතට ගන්න ඇගේ සිරප්පුව ඊළඟට තමයි මෙයා මේකෙන් අනුකම්පාවක් නැතුව ගෞරිට පහර දෙන්න පටන් ගන්නේ. මේ දෙත් එක්කම තමයි මේක බලාගෙන ඉන්න බැරි වෙන රාවෝ මේකට මැදිහත් වෙලා ළමයාට ගහන්න එපා කියන්නේ. එතකොටත් බාබා මෙයාලට කියන්නේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. දැන් මෙයාට ගැහුවට වේදනාවක් දැනෙන්නේ නැහැ කියන ගම. නමුත් ඉතින් ගෞරි මෙතනදී තාත්තයව බේරගන්න කියනකොට රාවෝටත් බලන් ඉන්නම බෑ. මේ නිසාම තමයි බාබාවත් පැත්තකට ඇදලා දාලා රාවෝ ගෞරිවත් මෙයාගෙන් කලබගෙන මෙතනින් අරගෙන යන්නේ. ඉතින් වල වැරද්දක් කරගන්නවා කියමින් බාබා කිව්වත් රාවෝ අඬමින් මෙයාට කියන්නේ මං ගෞරිව මෙතනට එක්කගෙන ආවෙ උදව්වක් බලාපොරොත්තු නැතුව ඔය විදියට පහර දෙන්න නෙමෙයි කියලා. මේකත් එක්කම මෙයාලා ගියාට පස්සේ බාබා පුටේ වාඩි වෙලා කල්පනා කරනවා. එතකොට තමයි එයාට වටපිටාවෙන් කවුරු හරි කතා බහ කරන ශබ්දයක් ඇහෙන්න ගන්නේ. මේ අතර බාරදී ගෞරිව ගෙදර එක්කගෙන ආපු තාත්තා මෙයාට කියන්නේ අපි ඔයා වෙතනට අරගෙන ගෙහින් කරේ වැරද්දක් මොකද අපි උගත් මිනිස්සු නෙමෙයි. ඒ දේවල් වලින් දුවට කරදරයක් වෙයි කියලා හිතුව නැහැ කියලා. ඉතින් ඔයාට මොකද වෙලා තියෙන්නේ? අපි මොකද කරන්න ඕන කියලා අපිට තේරෙන්නේ නැහැ කීමේ තාත්තා ගෞරිට කියනකොට අම්මා වගේම දැන් මේ හැම කෙනෙක්ම ගොඩක් දුකෙන් ඉන්නේ. හොඳට ඉඳපු ගෞරිට සිතපුණු මේ දේ හිතා ගන්න බැරුව. මේ අතරදී තමයි ගෞරි කරපු තර්ජනයත් එක්ක බය වෙන ශර්මා බස් එකේම අයමත් යාගේ කමට යන්න පිටත් වෙන්නේ. මේ විදිහට අතරමඟදී තමයි හරිම පුදුම විදිහට ශර්මාට ඇහෙන්නේ ගෞරි එයාගේ නම කියලා කතා කරන සද්දේ. නමුත් ඉතින් බස් එක ඇතුලේ ගෞරි නෑ වගේම එයාට කතා කරා කියලා හිතන්න පුළුවන් කෙනෙකුත් මෙතන පේන්නේ නැහැ. නමුත් ඉතින් දිගින් දිගට මතෙන් කිහිපයකදීම මේ විදිහට කවුරු හරි කෙනෙක් ශර්මාට කතා කරනවා. ඊළඟට එකපාරම දරුණු වෙන මේ කටහඬෙන් ශර්මාගෙන් අහන්නේ ගමට ගියා කියලා මගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතුවද කියලා. මේකත් එක්කම බය වෙන ශර්මා ඊළඟට ඩ්‍රයිවර්ට කියන්නේ බස් එක නවත්තන්න මං මෙතනින් බහිනවා කියලා. නමුත් එතකොටම තමයි බස් එකේ ඉඳපු හැම කෙනෙක්ම නැගිටලා ශර්මා දිහා බලාගෙන ඉන්නේ. මේ දෙත් එක්කම හොඳටම බය වෙන ශර්මා දෙවියන්ගේ නම කියමින් මෙලගෙන් ඈත් වෙන්න try කරනවා. නමුත් එතකොටම ශර්මා බිම වැටෙනවා. ඔය පෙළාවති බෑකාවට එන පොසෙස් වෙලා ඉඳපු ළමෙක් මෙයාගේ දෙල්ල මිරිකලා ශර්මාව මරලා දානවා. මේ අතරදී තමයි රාවෝ අම්මත් එක්කම පුතාව ගමට යවන්නේ ගෞරිට මේ සිද්ධ වෙන දේවල් එක්ක එයාලා මේ දේවල් බලාගන්නකම් ගමට වෙලා ඉන්න කියලා. මෙතනින් පස්සේ දා රාත්‍රියේදී තමයි ගෞරිගේ බොයිෆ්‍රෙන්ඩ් චන්දුව අපිට පෙන්වන්නේ මෙයා මේ වෙලාවෙදී වැඩ කරන ඩබේ ෂොප් එකේ ඉඳගෙන ටීවී බලමින් ඉන්නේ. මේ වෙලාවෙදී කපාරම කරන්ට් එක චානකොට ටොච් එක තුන් කරගෙන චන්දු මේ මොකද කියලා බලනවා. එතකොට තමයි මෙයාට ඇහෙන්නේ කවුරු හරි කෙනෙක් එයා ගාවෙන් එයාගේ නම කියන විදිය. ඉතින් මේ ගෞරිගේ කටහඬ කියලා අඳුරගන්න චන්දු මෙයාට කතා කරමින් කියන්නේ ඔය ආවනන් හැංගිලා ඉන්නේ නැතුව එළියට එන්න කියලා. මේකත් එක්කම තමයි චන්දු වටපිට බලන්නේ. එතකොට තමයි මෙයා දකින්නේ මෙතන කවුරු හරි වාඩි වෙලා රෙද්දකින් ආවරණය කරගෙන ඉන්නවා කියලා. ඊළඟට චන්දු මේක අයින් කරන්න උත්සාහ කරනකොට මේක දෙපැත්තට බැනින්න පටන් ගන්නවා. අල්ලනකොටම මේක අතුරුදහන් වෙනවා. මේ දෙත් එක්කම හොඳටම බය වෙන චන්දු දුවන්න පටන් ගන්නවා. එතකොට මෙයා දුවන හැම පැත්තකින්ම රෙද්දකින් ආවරණය වුණු මේ ඡායාව පේන්න පටන් ගන්නවා.
මේ දේවල් වලින් හොඳටම බය වෙන චන්දු කලුවරේම දුවකෙනේ ජානවා එතකොට කකුල පැටලිලා මේ ඇදගෙන බැටේ ජකඩ කුරක් සබි කරපු ලියක් උඩට ඊළඟට මේකින් බෙල්ල සිදුරු වුණු චන්දු මෙතනම මරණයට පත් වෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ පියන් කෙනෙක් විදිහට ඔෆිස් එකේ වැඩ කරන රාවෝ මේ විදිහට ජොබ් එකට ඇවිල්ලත් කල්පනා කරන්නේ ඇගිතුව ගෞරයට සිද්ධ වෙලා තියෙන දේ ගැන. මේ වෙලාවදී වෙන සිහෙක් ඉඳපු රාවෝට කෙනෙක් කතා කරනකොට රාවෝ මෙයා ගාවට ඇවිත් මෙයාට කියන්නේ සර් මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා. ඊළඟට රාවෝගෙන් දුව ගෞරි ගැන විස්තර අහගන්න මෙයා තමයි දුව ගෞරියව පෙන්වන්න. එයා දන්න මේ ටවුන් එකේ ඉන්න හොඳම මනෝවෛද්‍යවරයෙක්ව සම්බන්ධ කරලා දෙන්නේ. එතනින් පස්සේ තමයි ගෞරිව මේ කියපු ડોක්ටර් දේබුගේ පරීක්ෂාවට ලක් වෙන්නේ. මේ අතරදී ගෞරි මෙයාට කතා කරමින් අහන්නේ ડોක්ටර් මට සනීප වෙයි නේද කියලා. ඉතින් මම කියන දේ විතරක් කරන්න කිමින් ડોක්ටර් මේ වෙලාවේදී මෙයාව මෝහණයට පත් කරනවා. මේ විදිහට ගෞරි මෝහණයට පත් වුණාට පස්සේ තමයි ડોක්ටර් මෙයාගෙන් අහන්නේ මොකක්ද තමුන්ගේ නම කියලා. ඉතින් මගේ නම බාබු කියමින් ගෞරි උත්තර දෙනකොට දේවි අහන්නේ තමුන්ගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. එතකොට තමයි ගෞරි මෙයාට කියන්නේ ඔයාට තියෙනවා කියන මනෝචිකිත්සක උපාධිය පුටුව උඩින් තියාගෙන වාඩි වෙන්න කියලා. ඉතින් තමුන්ට මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියමින් ගෞරි ඊළඟට මෙයාට දෙබ ඇද කරනවා. මෙතනින් පස්සේ තමයි ડોක්ටර් දේවි ගෞරිගේ තාත්තා රාවෝට මේ සිදුවීම පැහැදිලි කරන්නේ. ඉතින් ડોක්ටර් කියන විදියට මෙතනදී ගෞරිට බලපාලා තියෙන්නේ DID කියන රෝගී තත්වය. එවකෙම මේක මාස කිහිපයක් යනකොට සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියලා. මේකත් එක්කම රාවොත් ડોක්ටර්ට ගොඩක් ස්තුති වෙන්නේ. මොකද කොහොම හරි කරලා රාවොටත් ඕන ඇගිතුව ගෞරිගේ ජීවිතය බේරගන්න. මේ අතරදී තමයි අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේ වැඩ කරමින් ඉන්න ගෞරි බෙහෙත් ගන්නපු ડોක්ටර්ව. ඉතින් ડોක්ටර් මේ වෙලාවදී ඉන්නේ තියට හිතවත් නර්ස් එක්ක මේ වෙලාවදී තමයි ડોක්ටර් මේ නර්ස්ව ස්ටෝර් රූම් එකක් ඇතුළට එක්කගෙන යන්නේ. මෙතන තිබුණු පාළු කෙළවරකට නර්ස්වත් එක්කගෙන ආව ડોක්ටර් ඊළඟට තමයි නර්ස් එක ඉන්ටිමේට් වෙන්නේ. ඉතින් ඩියුටි වෙලාවදී රස්සාවත් අමතක කරලා මෙතන මේ විදියට කාලය ගත කරනවා. ටික වෙලාවකට පස්සේ තමයි නර්ස් මෙතනින් නැගිටලා යන්නේ. ඇඳුමත් හදාගෙන සිංක් එක ගාවට ආපු නර්ස් ඊළඟට මූණත් හොද ගන්නවා. මේ වෙලාවදී තමයි අයමත් මෙයාගේ මූඩ් එක අමුතු විදියට වෙනස් වෙන්නේ. මේකත් එක්කම නර්සායමත් යන නැගිටලා ඉඳපු ડોක්ටර් ගාවට මෙතින් නර්සායමත් මෙයාට කිට්ටු වෙනකොට ડોක්ටර්ත් මෙයාව අතහරින්නේ නැහැ. ඊළඟට ડોක්ටර්ත් මෙයාව ඇදලා අරගෙන කිට්ටු කර ගන්නකොට දෙන්නම එකිනෙකාව බැලඳ ගන්නවා. මේ දෙත් එක්කම තමයි කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ. මොකද මේ වෙලාවදී ડોක්ටර් වගේම නර්ස් අතේ තිබුණු තියුණු ආයුධ දෙකකින් මෙදෙන එකිනෙකාට ඇනගන්නවා. මේ සිද්ධ වුණු දෙත් එක්කම තමයි මෙදෙන්නගේ කතාවත් මෙතනින් අවසන් වෙන්නේ. මේ අතර බාරෙද්දි තමයි ගෙදර ඉඳපු රාවොට නිවුස් වලින් දකින්න ලැබෙන්නේ ඉස්වරා ක්ලිනික් එකේ වැඩ කරපු ડોක්ටර් වගේම නර්ස්ව මේ වෙනකොට කවුරු හරි විසින් මරලා දාලා කියලා. මේ සිද්ධ වුණු ඝාතන දෙකත් එක්කම මේ සතියට මිනිමෙරුම් 6ක් සිද්ධ වෙලා තියෙනවා කිමේ නිවුස් වලින් කියන්නේ පොලිසිය අනුමාන කරන විදියට මේ දේවල් පිටිපස්සේ ඉන්නත් කලින් ඝාතන සිද්ධ කරපු සයිකෝ කෙනෙම තමයි කියලා. ඉතින් එයාලා බෙහෙත් ගන්නපු ડોක්ටර් වගේම නර්ස් මේ විදියට මැරුණ කියන ආරංචියත් එක්ක රාවොත් කලබල වෙනවා. ඔය වෙලාවදී තමයි මෙතනට ආපු ගෞරි මෙයාලට කියන්නේ උන් දෙන්නම එකිනෙකාට ඇනගෙන මරන්න සැලසුවේ මං කියලා. ඉතින් ගෞරි මේ කියපු කතාවත් එක්කම රාවොටත් මුගුත් හිතාගන්න බෑ වගේම ගෞරි මේ කියන්නේ ඇත්තක් නම් මේක කොහොමද සිද්ධ වුනේ කියලා කාටවත්ම හිතාගන්න බෑ. මෙතනින් පස්සේ තමයි අපිට පෙන්වන්නේ මුම්බයි සිටි එකේ සිද්ධ වුණු මේ ඝාතන ගැන පරීක්ෂණ භාරව ඉන්න ෆ්‍රැන්සිස් කියන පොලිස් ඔෆිසර්. ඉතින් මෙයා මේ වෙනකොට අනියම් සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා වයිෆ්ට හොවෙලා වයිෆ් මෙයාත් එක්ක රණ්ඩු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එදී එන මිනිසුන්ට තමුසේ මහලොකු පොලිස්කාරයෙක් වුණාට ගෙදරට ආවහම පිටගෑනුත් එක්ක ජොන තිරිසනෙක් කියමින් වයිෆ් බනිනකොට කැන්ති ගන්න ෆ්‍රැන්සිස් මෙයාගේ බෙල්ලෙන්ම අල්ලගෙන කියන්නේ මම එන්කවුන්ටර් ස්පෙෂලිස්ට් කෙනෙක් අපරාධකාරයම විතරක් 53ක් මගේ අතින් මැරුම් කල්ලා තියෙනවා කියලා. ඉතින් තමුන් අපරාධකාරයෙක් නොවුනත් තමුසේව මරලා දාන එක මට එච්චර දෙයක් නෙමෙයි කියමින් ෆ්‍රැන්සිස් මෙයාට තර්ජනය කරමින් කියන්නේ තවත් ඔය ගෑනු කතා මගේ කන් වලට ඇහෙන්න කියන්න එපා කියලා. මෙතනින් පස්සේ ෆ්‍රැන්සිස් කේන්තියම එන්නේ පොලිස් ස්ටේෂන් එකට. මෙතනදී කෙනෙක් ඇවිත් මෙයාට කියන්නේ ඔෆිස් එක පියන් කෙනෙක් ඇවිත් ඔයාව හම්බ වෙන්න ඉන්නවා. මේ දවස්වල සිද්ධ වෙන ඝාතන ගැන මිනිහා මොනවම හරි දෙයක් දන්නවා කියලා. මේකත් එක්කම ෆ්‍රැන්සිස් ඇතුළට එනකොට මෙයාට හම්බ වෙන්නේ ඇතුලේ ඉඳපු රාවෝව. ඒකත් එක්කම ෆ්‍රැන්සිස් මෙයාගෙන් අහන්නේ මොනවද මේ ඝාතන ගැන දන්නේ කියලා. හැදෙන මේ ඝාතන පිටිපස්සේ ඉන්න කෙනාව මම දන්නවා කියමින් රාවෝ මෙතනදී කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඒ මගේම දුව. හැබැයි මෙයා තාමත් කොලෙජ් එකේ ඉගෙන ගන්නවා කියලා. මේකට පහන ප්‍රැන්සිස් ළඟට තමයි කේන්තියම කසිමුට කතා කරමින් කියන්නේ මේ වගේ පිස්සන්ව ඇතුළට ගෙන්න ගන්නත් එපා මගේ වෙලාව නාස්ති නොකර මෙයාව මෙතනින් ගෙනියන්න කියලා. මේ දෙත් එක්කම රාවෝ මට පිස්සු නැහැ කියලා මෙයාට කොච්චර කිව්වත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔය වෙලාවදී තමයි රාවෝ කියන්නේ මේ ඝාතන වුණ හැටි ගැන මං ඔයාලට එකින් එක කියන්නම්. එක්කෙනෙක්ව මරලා ගෑස් දෙක අත්වලට බීලා තිබුණා. තවත් කෙනෙක්ව මරලා එයාගේ බඩබැල් එළියට ඇදලා දාලා තිබුණා කියලා. මේ විදිහට රාවෝ කෑ ගහනකොට තමයි ප්‍රින්සස් මෙයාව නවත්තමින් කියන්නේ ඔය කතා අපි මීඩියා වලටවත් දුන්නේ නැහැ. තමුන් කොහොමද ඒව දැනගත්තේ කියලා අහන ගම.
ඉතින් මගේ දුව කවුරේ ඔයාම ඇවිත් එයාව හම්බ වෙලා බලන්න කියලා රාවෝ කියනකොට තමයි ෆ්‍රැන්සිස් මේ රාවොත් එක්කම මෙයාගේ ගෙදරට එන්නේ. ඉතින් රාවෝ කියපු විදියට දුව කවුරිව හම්බ වෙන්න ෆ්‍රැන්සිස් මෙතනට එනවා. ඔය වෙලාවදී තමයි මෙයාව දකින කවුරේ අමුතු හිනාවක් මොනට දාගන්නේ. ඊළඟට කවුරි මෙතෙක් නොකරපු විදියට පිරිමි කටහඬකින් කතා කරමින් මෙයා ෆ්‍රැන්සිස්ට කියන්නේ මං ඔබ එනකන් තමයි බලාගෙන හිටියේ කියලා. ඉතින් පිරිමි කටහඬකින් කවුරු මෙතනදි කියන්නේ මට එදා හොඳට මතකයි මහරය වැස්සත් එක්ක මකුඩු ගහමින් තියෙන වෙලාවක වෙයි මයි විතරයි එතන හිටියේ කියලා. ඉතින් හොඳට මතක් කරලා බලලා මගේ නම පුළුවන් නම් කියන්න කියලා මෙයා කියනකොට ෆ්‍රැන්සිස් ඉන්නේ මේ මොනවද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරුවා. ඔය වෙලාවදී තමයි කවුරු පිරිමි කටහඬෙන් මෙයාට කියන්නේ මගේ නම බාබු මාව ඔයාට හොඳට මතක ඇති කියලා. මේ කතාව ඇහෙනවත් එක්කම තමයි ෆ්‍රැන්සිස් හොඳටම බය වෙන්නේ. ඊළඟට තමයි බයටම අතේ තිබුණු තොප්පියත් බිමට වැටෙන්නේ. මේකත් එක්කම ගෞරි ගෑංග ඇතුලේ ඉඳපු මේ කින බාබු මහා හජෙන් hina වෙනකොට මේකෙන් හොඳටම බය වෙන ෆ්‍රැන්සිස් මෙතනින් පැනලා තුවනවා. නමුත් ඉතින් මෙයාගේ පස්සෙන් එන රාවෝ වගේම රාවෝගේ වයිෆ් එනට උදව් කරන්න කියලා දිගින් දිගටම ඉල්ලනකොට ෆ්‍රැන්සිස් ඉන්නේ හොඳටම කලබල වෙලා යන්න ඕන පැත්තවත් හිතා ගන්න බැරුවා. ඊළඟට ජිප් එකට දාගෙන ෆ්‍රැන්සිස් මෙතනින් පිටත් වෙලා යනකොට රාවෝ වගේම වයිෆ් ඇතුළට එනවා. මේ වෙලාවෙදි මෙයා දිහා බලන් ඉන්න කවුරි පිරිමි කටහඬින් මෙයාගෙන් අහන්නේ මොකද මන් දිහා සතෙක් වගේ බලන්නේ කියලා. ඉතින් නැවෙත් පොඩ්ඩක් මගේ ළඟින් වාඩිපයන් කේමෙන් ගෞරි මෙතනදී තාත්තට කියන්නේ වතෙන් ආපු පොලිස් කාර්යය තමයි මීට අවුරුදු 2කට කලින් මාව මරලා දැම්මේ කියලා. ඉතින් එයා ඒ විදියට මිනිස්සුගේ ලෙඩ දකින්න ආසාවෙන් මිනි මරමින් ඉඳපු මාව මැරුවා. එතකොට මට ජීවත් වෙන ශරීරයක් නැතුව මගේ ආත්මය අතරමං වුණා කියලා. ඉතින් ඔයා මේ මොනවද කියවන්නේ කවුරු කියමින් අම්මා අහනකොට කවුරු ගැඟට ඇතුළු වෙලා ඉන්න බාබු මෙයාලට කියන්නේ වැඩකේ කවුරු තවදුරටත් නැහැ මෙතන ඉන්නේ බාබු විතරයි කියලා. හෙළඟට මේ දෙන්නව තවත් ළඟට ගෙට්ටු කරගනිමින් කවුරු කියන්නේ මං වගේ ආත්මයකට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපිට ගැළපෙන ශරීරයක් හොයාගන්න එක. නමුත් ඉතින් මගේ වාසනාවට මං ආසම කරපු මට ගැළපෙනම ශරීරය හම්බුණා කියලා. ඉතින් අවුරුදු 2කට කලින් මගේ ආත්මේ ශරීරයෙන් වෙන් වුණාට පස්සේ මං යක්ෂයාට කැපකිරීමක් කරා. මොකද මට මරුණාට පස්සෙත් මිනි මරන්න තිබුණු ආසාව නැවතුනේ නැහැ කියලා. එතන එක නිසා යක්ෂයා මට වරමක් දුන්න කේමින් බාබු මෙතනදි කියන්නේ මට මං වගේ ආත්ම පාලනය කරන්නත් හැකියාව තියෙනවා කියලා. ඉතින් මම මෙතන ඉඳගෙන මිනි මරන්නේ කොහොමද කියලා දැන් තේරෙනව නේද කියලා යවුරි අම්මගේ කොණ්ඩෙනුත් අල්ලලා කරකවනකොට රාව කොට බැකෑපත් මෙයාගෙන් අහන්නේ ඒ අපේ තුව කවුරිම මේකට තෝරගත්තේ කියලා. මේකත් එක්කම තමයි කවුරිගේ ඇඟ ඇතුලේ ඉන්න බාබු රාවට කියන්නේ වාගේ තුවට මං ඉස්සරෙන් අම්මා ආසාවෙන් හිටියා. මරුණාට පස්සේ මේ ඇඟේ ඉන්න ලැබිච්ච එක තමයි මට ලැබුණු ලොකුම දේ කියලා. ඉතින් මං දවසක් කනත්තට බෙලා ඉන්නකොට ගෞරිව මං දැක්ක. එතනින් පස්සේ තමයි මං එයාව බය කරලා දුර්වල කරලා කොහමද දැන් මේ විදියට එයාගෙන් මගේ කරගත්තේ කියලා. ඉතින් ජීවත් වෙලා ඉන්න ඔයාලට නොතේරෙන තරම් ආත්මයක් විදියට ඇඟට රින්ගන එක ලේසි නෑ කියමින් කවුරු මෙතනදි කියන්නේ මුලින්ම බය කරලා දුර්වල කරාට පස්සේ ගෞරි ගැඟට ඇතුල් වෙන්න මට ලේසි වුණේ කියලා. ඉතින් මට ගෞරිගේ මේ ඇඟ ඇතුලේ ලොකු සතුටක් දැනෙනවා කියමින් එයා කියනකොට අම්මට වගේම තාත්තට කරගන්න දෙයක් නැහැ. මේ අතර බාරේදී තමයි ඩේබි ලෙඩ වෙලා ඉඳපු එයාගේ අම්මව බලන්න යන්නේ. මේ වෙනකොටත් මරණාසන්න වෙලා මැෂින් වලින් ජීවත් වුණු ඩේබිගේ අම්මා පුතාගෙන් අහන්නේ මම දැන් මැරෙන්න කිට්ටුවේද කියලා. හැදෙන් අම්මට තව ජීවත් වෙන්න පුළුවන් කියමින් මෙයා කියනකොටම තමයි රාවෝ මෙයාට කෝල් එකක් දීලා කියන්නේ මගේ දුවට අමුතු දෙයක් සිද්ධ වෙනවා පුළුවන් ඉක්මනට එයාගේ ගෙදරට ඇවිත් එයාව බලන්න කියලා. මේ ඉල්ලීමත් එකම තමයි ඩේබි රාවෝගේ ගෙදරත් හොයාගෙන මෙතනට එන්නේ. ඊළඟට මේ විදිහට ඇවිත් එතන ඉඳපු ගෞරිව පරීක්ෂා කරන්නේ. ඉතින් මෙතනදී කවුරුත් කේටවත් බලාපොරොත්තු නොවන විදියට ගෞරි මෙයාට දෙබු කියලා කතා කරන්නේ ડોක්ටර්ගේ අම්මගේ කටහඬින්. මේකත් එක්කම ડોක්ටර්ටත් මොකුත් හිතාගන්න බැරි වෙනවා. මේකත් එක්කම ඇතිවෙන ෂොක් එකටම ડોක්ටර් කෑ ගහමින් කලබල වෙනකොට අම්මගේ කටහඬින් ගෞරි මෙයාට කියන්නේ මාව තාලේ යන්න එපා කියලා. මේකත් එක්කම කලබලෙන් එළියට යන ડોක්ටර් හොස්පිටල් එකට කෝල් එකක් දීලා බලනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ විනාඩි කිහිපයකට කලින් එයාගේ අම්මා මරණයටපත් වුණා කියලා. මේකත් එක්කම තමයි ඩේවිඩ් තේරුම් ගන්නේ කවුරුට මේ තියෙන සාමාන්‍ය ලෙඩක් නෙමෙයි මේක විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි අමනුෂ්‍ය බලපෑමක් කියලා. එවැගේම මැරුණු අම්මගේ ආත්මයත් එක්ක සම්බන්ධතාව පවත්වන මෙයාගේ තරම කොයිතරම්ද කියලා ඩේවිඩ්ට හිතාගන්න බැරුව ඉන්නේ. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මීටින් එකක ඉඳපු පොලිස් කමිෂනාව වේදනාවේදී තමයි ෆ්‍රැන්සිස් මේ මීටින් එක මැද්දට කඩාවදින්නේ. එළකට මෙතන ඉඳපු පොලිස් නිලධාරීන්වත් එළියට එළබන ෆ්‍රැන්සිස් කමිෂනර්ට කියන්නේ ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා. මේ වෙනකොටත් බයෙන් බේරාන්ත වෙලා ඉඳපු ෆ්‍රැන්සිස් මෙයාට කියන්නේ නගරේ පුරාම ඝාතන ගොඩක් සිද්ධ වුණා ඔයා දන්නව නේද? හේව පිටිපස්සේ ඉන්නේ කවුද කියලාත් මට හම්බ වුණා කියලා. ඉතින් කවුද ඒ කියලා කමිෂනර් අහනකොට ෆ්‍රැන්සිස් මෙයාට කියන්නේ ඔයා මාව කීයදවත් විශ්වාස කරන එකක් නැහැ. එවකේ මට මතකයි නම් අපිට කලින් හම්බ වුණු සීරියල් කිලර් කෙනෙක් අපි මැරුවා. මොකද අපිට යාට විරුද්ධව ඔසාවිදි සාක්ෂි ඔප්පු කරගන්න බැරි වුණා කියලා.
එදෙන් ඔයාම තමයි මට ඌව මරන්න කිව්වේ කිමෙන් ෆ්‍රැන්සිස් කියනකොට කමිෂන කේන්තියම මෙයාගෙන් අහන්නේ ඒකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. එතකොට තමයි ෆ්‍රැන්සිස් මෙයාට හෙළි කරන්නේ රාවෝ වගේම ඇගේ දුව කවුරුත් එක්ක බොනු සිදුවීම. නමුත් ඉතින් මේ කතා කීයටවත් විශ්වාස නොකරන කමිෂන ඊළඟට බලන්නේ ෆ්‍රැන්සිස් බීලාද ඉන්නේ කියලා. මේකත් එක්කම තමයි ෆ්‍රැන්සිස් කියන්නේ සර් මම බීලා නැහැ මාව විශ්වාස කරන්න මං ඇත්ත කියන්නේ කියලා. ඉතින් මට ඔහුගේ කටහඬ හොඳට මතකයි කියලා ෆ්‍රැන්සිස් කියනකොට කමිෂනර්ට hina යනවා. ඊළඟට තමයි මෙයා කියන්නේ ඔය සති දෙකක විතර නිවාඩුවක් ගන්න මේ වෙච්ච තාතන කේස් නිසාම අපේ ඩිපාර්ට්මන්ට් එකම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. එතකොට කේස් එක බාර ඔයාට මෙහෙම වුණ එක පුදුමයක් නෙමෙයි කියලා. එපකෙම මං දන්න හොඳ මෙන්ටල් ඩොක්ටර් කෙනෙක්වත් ඔයාට මුණ ගස්වන්නම් කියලා කමිෂනර් කියනකොට තවත් මෙයාට මේ ගැන කියලා තේරුමක් නැහැ කියලා තේරුම්ගන ෆ්‍රැන්සිස් ගෙදර එනවා. මේ විදිහට ආව මොහොතේම වයිෆ් මෙයාට කේන්තියම කියන්නේ මං තීරණයක් ගත්තා. ඔයාට ඕනේ නම් මාව මරලා දාන්න කොහොමත් මං ජීවත් වෙන්නේ නැහැ කියලා. එදේ නොආගේ කෙල්ල කවුද කියලා මට කිව්වේ නැත්තම් මං දැම්ම සියදි විනාසා ගන්නවා කියලා මෙයා කියනකොට ෆ්‍රැන්සිස් මෙයාට කියන්නේ මට කෙල්ලව හම්බ වුණා. කෙල්ලගේ ඇඟ ඇතුලේ ආත්මයක් ඉන්නවා කියලා. ඉතින් කෙල්ලගේ ඇඟ ඇතුලේ ඉඳගෙන මට ඒ මිනිමරුව කතා කරා කියලා මෙයා කියනකොට වයිෆ්ට මේ ගැන තේරුමක් නැහැ. ඔය පෙළාවදී තමයි ෆ්‍රැන්සිස් මෙයාට පැහැදිලි කරන්නේ. අවුරුදු දෙකකට කලින් එයා බාබු කියලා මිනිහෙක්ව මැරුවා. දැන් ඒ මිනිහා තමයි කෙල්ලගේ ඇඟ ඇතුලේ ඉඳගෙන මිනිමරුම් කරන්නේ කියලා. මේකත් එක්කම තමයි වයිෆ් කේතියම කෑ ගහමින් කියන්නේ ඔමගේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා. මං අහන්නේ තමුන්ගේ හොරගෑනි ගැන කියලා. ඉතින් මාව මොඩේ කරන්න හදන්න එපා කියලා වයිෆ් කියනකොට තමයි ෆ්‍රැන්සිස්ට හොඳටම කේන්ති යන්නේ. මොකද කවුරුත් එයාගේ කතාව පිළිගන්නේ නැහැ. මේකත් එක්කම තමයි ෆ්‍රැන්සිස් ආපු කේන්තියටම වයිෆ්ගේ බෙල්ලෙන් තද කරගෙන හුස්ම හිර කරන්න. මේ විදිහට මෙයාගේ හුස්ම හිර කරන ෆ්‍රැන්සිස් වයිෆ් මරලා දානවා. හොයදෙත් එක්කම ෆ්‍රැන්සිස් මෙයාට කියන්නේ කමිෂනර්ත් මට පිස්සු කියලා කිව්වා. ඉතින් ඇත්තටම මට පිස්සු හැදලා කියලා. ඊළඟට වයිෆ්ටත් කිස් එකක් දෙලා මෙයාගෙන් ඈත් වෙන ෆ්‍රැන්සිස් පුටුවේ වාඩි වෙනවා. ඊළඟට තුවක්කුව එළියට ඇදලා අරගෙන මෙයා කියන්නේ බාබු මමත් ඔයා ඉන්න තැනකට එනවා. අපි හම්බ වෙමු කියලා. මේ අතරදී තමයි කමිෂනර් ජොන්නේ ඩොක්ටර් ඩේබීව හම්බ වෙන්න. මොකද මෙයා තමයි මේ ඒරියා එකේ ඉන්න හොඳම මෙන්ටල් ඩොක්ටර්. මෙතනදී ෆ්‍රැන්සිස්ගේ සිදුවීම ගැන කියමින් කමිෂනර් කියන්නේ ඒකොල්ල මගේ යටතේ කොට කාලයක් තිස්සේ වැඩ කරනවා. හැම වැඩක්ම පිළිවෙලට අකුරටම කරනවා. නමුත් මේ වතාවේදී පිසු විකාරයක් කිව්වා කියලා. ඉතින් අවුරුදු දෙකකට කලින් අපි එන්කවුන්ටර් මර්ඩර් එකක් කරා. ඒකෙදී ෆ්‍රැන්සිස් මිනිහෙක්ව ඝාතනය කරා. ඉතින් දැන් පරීක්ෂණ කරමින් ඉන්න අතරතුරේදී ෆ්‍රැන්සිස්ට හම්බ වෙච්ච කෙල්ල ඒ මිනිහාගේ කටහඬින් කතා කරලා එයාව බය කරලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා කමිෂනර් අහනකොට ඩොක්ටර් ඩේවිඩ් කලබල වෙනවා. මොකද මෙයා දන්නවා මේ කියන්නේ ගෞරි කෙන කියලා. මේ වෙලාවදීම තමයි කමිෂනර්ට ආපු කෝල් එකකින් දැනගන්න ලැබෙන්නේ ෆ්‍රැන්සිස් යාගේ බිරිඳව ඝාතනය කරලා වෙඩි තියාගෙන සියදිවි නසාගෙන කියලා. ඉතින් මේකෙන් ෂොක් වෙන කමිෂනර් මේ කතාව ඩේවිඩ්ත් කියනවා. එතකොට තමයි ටීවී මෙයාට කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නිලධාරියගේ නෙමෙයි ඔය කියපු කෙල්ලගේ ඇඟ ඇතුලේ ඉන්න ආත්මය කියලා. මේකත් එක්කම තමයි ඩොක්ටර් ඩේවි කමිෂනර්වත් එක්කගෙන යන්නේ රාබෝගේ ගෙදරට. මේ වෙලාවදී තමයි ඩේවිඩ් කතා කරමින් කවුරු කියන්නේ ඔයා මාව මෝහනය කරලා මහ ලොකු වැද්දෙක් කියලා හිතන් ඉන්න එපා. දැන් ඔයාගේ අම්මත් ඉන්නේ මං ගාව කියලා. ඊළඟට නැගිටින කවුරි කමිෂනර් ගාවට ඇවිත් කියන්නේ මොකද මචං මේ බය වෙලා වගේ ඉන්නේ මාව මරලා දාපු ෆ්‍රැන්සිස්ටත් වැඩේ දුන්නේ මම කියලා. හැදෙන් දැන් ඕත් මාත් එක්ක ඉන්නවා කෙමෙන් කවුරි මෙතනදී කටහඬ වෙනස් කරනවා. ඊළඟට කමිෂනර්ටත් හිතා ගන්න බැරි විදියට නෑ කතා කරන්නේ ෆ්‍රැන්සිස්ගේ කටහඬින්. ඉතින් සර් මං ඇත්තමයි කියන්නේ කියලා මෙයා කියනකොට කමිෂනර්ගේ තොලුව විකාර වෙලා යන්නේ. මොකද මේ වගේ දෙයක් වෙනවා කියලාවත් හිතන්න හරිම අමාරුයි. ඉතින් තමුන් කොහොමද මෙතන ඉඳගෙන ෆ්‍රැන්සිස් මැරුවේ කියලා කමිෂනර් අහනකොට මෙයා කියන එකට තමයි යක්ෂයා මට අවසර දුන්නේ මං මරණ එවුන්ව මට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් උම්මට කියන ඕනම දෙයක් කරලා දෙනවා කියලා මෙයා කියනකොට නේ වෙන්නේ මොනවද කියලා කාටවත් තේරුමක් නැහැ. ඔයතලාවදී තමයි කවුරි බාබුගේ කටහඬින් කමිෂනර්ගෙන් අහන්නේ එකපාරක් උඹලා මාව මරලා දැම්මා දැන් කොහොමද ආයෙමත් මරන්නේ කියලා. ඊළඟට මෙයා ගිහින් ඇඳෙන් වාඩි වෙනවා. එතනින් පස්සේ තමයි කවුරිගේ සාමාන්‍ය කටහඬින් කතා කරමින් කියන්නේ තාත්තේ මාව කොහොම හරි බේරගන්න කියලා. හැවකෙම බාබු මගේ ඇඟ ඇතුලෙන් අයින් කරලා දෙන්න කියලා මෙයා ඉල්ලනකොට අම්මා ෆකෙම තාත්තා මෙයාට කිට්ටු වෙනවා. ඔය වෙලාවදී තමයි අයමත් ඇඟ ඇතුලෙන් මතුවෙන බාබු මෙයාලට කියන්නේ මං විහිළුවක් කරේ කියලා. ඊළඟට අයමත් නැගිටලා කමිෂනර් ගාවට ආපු කවුරු මෙයාට කියන්නේ තමුන් මහලොකු කමිෂනර් කියලා හිතාගෙන හිටියට මං දැන් අල්ලපු කලණේ තුන්දෙනෙක්වත් මරලා දාලා තියෙන කියලා. ඉතින් පුළුවන් නම් මාව නවත්තන්න කියලා කවුරු කියනකොට තමයි මේ කණ්ඩායම කෙතරින් එළියට එන්නේ. එතනින් පස්සේ කතා වෙන්නේ මේකට මොකද කරන්න කියලා. කමරතින් ඊළඟට තමයි කමිෂනර්ට ආපු එමතුමකින් දැනගන්න ලැබෙන්නේ තවත් තුන්දෙනෙක් මරණයට පත් වෙලා කියලා. ඉතින් ඒ කියන්නේ එරට පැහැදිලි නොවෙන මොකක් හරි ක්‍රමයකින් බාබු තාමත් ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් එයාලට මේක නවත්තන්නත් සිද්ධ වෙනවා කියලා. මේ වෙලාවදී තමයි කවුරුගේ අම්මා රාවට මතක් කරන්නේ ගබ්‍රියව මුලින්ම බලපු මන්ත්‍රකාරයව.
ඔගත් එක්කම තමයි මේ හතර දෙනාම එන්නේ මේ කියන බාබුව හම්බ වෙලා මෙයාගෙන් උපතිසක් කරගන්න. එතෙන් මෙතනදී බාබු කියන්නේ මිනිස්සු වෙච්ච අපි එළිය වැටුනහම හැමදේම අපිට පේනවා කියලා හිතනවා. එතනින් පස්සේ කලබල වුණාම ලයිට් එකක් දාලා හැමදේම පේනවා කියලා හිතනවා. එතින් අපි හැමදේම දකිනවා කියලා හිතන් හිටියත් අපේ මේ විශ්වය අපි නොදකින දේවල් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා කියලා. මෙතනදී කාරණේට එමින් බාබු කියන්නේ ඔලගතුවගේ ඇඟ ඇතුලේ මිනිමරුවෙක් තමයි ඉන්නේ. එවැගේම බාබුගේ ආත්මය ගෞරිකේ ශරීරයේ අයිති කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඌ කීයටවත් එළියට එන්නෙත් නෑ වගේම ඌව මරලා එළියට ගන්නත් බෑ කියමින් බාබු මෙතනදී කියන්නේ තියෙන එකම විසඳුම තමයි ඌ ඉන්න තැන නැති කරන එක කියලා. ඉතින් ඒකට ඔලගතුවගේ ශරීරය කියන ගමන් මේ රාවුගේ දිහාවට ඇඟිල්ල දික් කරනවා. මේ වෙලාවදී තමයි මෙයාට මොකුත් මෙතනින් එහාට කතා කරගන්න බැරි වෙන්නේ. ඊළඟට මේ හතර දෙනාම බලාගෙන ඉන්නකොට බාබු අමුතු විදියට කෑ ගහන ගමන් දඟලන්න පටන් ගන්නවා. ඊළඟට තමයි එකපාරම නැගිටින මෙයා ළඟ තිබුණු දේවල් වලින් ඔලුවට ගහගන්නේ. මෙතනින් නොනවතින බාබු විතුරු ජනේල එක තොලුවවත් වෙන ගමන් තුවාල කරගන්නවා. එතනින් පස්සේ තමයි වේදනාවෙන් කෑ ගහමින් පෙළට තිතාගන්න බැරි විදියට පොළවට සමාන්තරව හරස් අතට පාවෙන්න පටන් ගන්නෑ. ඊළඟට බාබු බිමට ඇදගෙන වැටෙනකොට මෙයා මරණයටපත් වෙලා මේ දෙයින් තවත් බයටපත් වෙන මේ හතර දෙනා වහම මෙතනින් පිටත් වෙනවා. එන අතර මගදී ගෞරිගේ අම්මා පිස්සුවෙන් වගේ කියවන්නේ මගේ දුව මොනතරම් දුකක් විඳිනවද මේ තත්ත්වේ ඉන්නේ නැතුව එයා මැරෙලා ගියා නම් සැනසීමයි කියලා. ඉතින් දැනට ඒ මාර්ගේ පිටරේ තියෙන කීමේ බේබි මෙයාට කියන්නේ ડોක්ටර් කෙනෙක් ගාවටත් ලෙඩෙක් ආවහම ලෙඩට ජීවත් වෙන්න බැරි තරම් අමාරු වෙන ලෙඩට සැනසීමෙන් මැරෙන්න ඉඩ දෙනවා කියලා. ඉතින් රාවෝ අපිට ඔයාගේ දුවව මරලා දාන්න වෙනවා කියලා ටීවී කියනකොට තමයි රාවෝ මෙතන කේන්තියෙන් කෑ ගහන ගමන් ලොකු කලබලයක් ඇති කරන්නේ. මේ දලාවදී තමයි කමිෂනර් කෑ ගහලා මෙයාව සංසුන් කරගන්නේ. එනකට මෙයා රාවෝට පැහැදිලි කරන්නේ රස්තබාදී කාවට අපේ ප්‍රාණාපකාරයෙක් ගියම වුණ සමහර වෙලාවට අපිට ප්‍රාණාපකාරයත් එක්කම රස්තබාදියවත් මරන්න වෙනවා කියලා. මොකද ඒ මරණයෙන් හැමෝටම හොඳක් සිද්ධ වෙනවා. ඒ තීරණය කරන්න වෙනවා කියලා මෙයා කියනකොට දේවි රාවෝට කියන්නේ අපිට මෙහෙම කියන්න ලේසි වුණාට ඔයගේ දුව ගැන තීරණය ගන්න ඕන. ඔයා හොඳට හිතලා බලන්න අපි දැන් යන්න පුළුවන් හැම තැනකටම ගියා. පොලිසියටත් දැරෙවුණා, මන්තර ගුරුකම්බලටත් දැරෙවුණා. ඉතින් ඒ කියන්නේ අපිට ඉතුරු එක විසඳුමයි කියලා. මෙදෙත් එකම තමයි කමිෂනර් කියන්නේ අපි මන්තරකාරය ගාව ඉන්නකොට තවත් හතර දෙනෙක් මැරිලා කියලා මැසේජ් එකක් මට ලැබුණා කියලා. ඉතින් අපි වහම මේක නවත්තන්න ඕන කියලා මෙයා කියනකොට රාවෝ ඉන්නේ හොඳටම අවුල් වෙලා මතනදී ඩේවි රාවෝට පැහැදිලි කරන්නේ කවුරුත් ඇත්තටම දැන් මේ විදියට අනාගතයක් නැහැ නේද කියලා. මේකත් එක්කම රාවෝ දුක වැඩිකමටම හොඳටම අඩනවා. එතනින් පස්සේ තමයි මේ වෙනුවෙන් සැලසුමක් නිර්මාණය කරගෙන ගෙදර එන්නේ. කමර්තින් මෙල මේ විදියට එනකොට ගෞරිගේ අම්මගේ ඇතුළට යනවා. ඊළඟට රාවෝ ගෞරිකාව නැවතුනහම ගෞරි මෙයාගෙන් අහන්නේ මොකද ගිය වැඩේ හරිය ගියාද? මං ඔයාලගේ මන්තරකාරයට වැඩක් දෙන්න කෙනෙක්ව එව්වා කියලා. ඉතින් උගේ මරණය දැකලා සතුටු වුණාද කියලා ගෞරි අහනකොට රාවෝ මෙයාට කතා කරමින් කියන්නේ අපි හැමෝම එකතු වෙලා තීරණයක් ගත්තා කියලා. ඉතින් අපි මීට පස්සේ උදව් ගන්න කාගේවත් කාවට යන්නේ නැහැ කියමින් රාවෝ කියනකොට ඒ ඇතුලෙන් ගෞරිගේ අම්මා බාස්කට් එකක් අරගෙන සූදානම් වෙන්නේ මේකට බෝමිතෙල් පුරව ගන්න. ඔය අතරදී රාවෝ බාබුගෙන් අහන්නේ ඔයා ගෞරිව අතහරින්නේ නෑ නේද? හැමදාමත් එයාගේ ඇඟ ඇතුළෙම ජීවත් වෙනවා නේද කියලා. මේකත් එකම තමයි බාබු කියන්නේ ගෞරිගේ ඇඟ බැරෙනකම් මේකේ තමයි මං ජීවත් වෙන්නේ කියලා. ඔයදත් එක්කම රාවෝ සංසුම්ව කියන්නේ එහෙමනම් අපි මෙහෙම කරමු. ඔයා දිගටම ගෞරිගේ ඇඟේ ඉන්න ගමන් මෙහෙම ජීවත් වෙන්න අපිට පේන්න හරි ඔයා ගෞරි විදියට ඉන්නවනේ කියලා. ඉතින් එතකොට අපි මේක රහසක් විදියට තියාගන්නම් කියලා රාවෝ කියනකොට බබුත් මේ කතාවට එකඟ වෙනවා. හැබැයි කොන්දේසි කිහිපයක් උඩ. මොකද ඔයා මාව ඔයාගේ දුව විදියට තියන් ඉන්නකොට පිට මිනිස්සුත් මොකද කියන්නේ නැහැ. නමුත් ඉතින් මම ගැන දැනගනිපු යමට ගිහිපු ඔයාගේ අම්මවයි පුතාවයි මරලා දාන්න වෙනවා කියලා. ඉතින් ඒ දෙන්නවත් මරලා අපි තුන්දෙනා විතරක් මේ රහස තියාගෙන දිගටම ජීවත් වෙමු කියමින් මෙයා අත උස්සන්නේ රාවටත් මේකට එකගෙන එයාට පහක් දාන්න කියන ගමන්. නමුත් ඔය වෙලාවේදී තමයි එකපාරම මෙයාගේ පිටිපස්සෙන් ආව මෙයාව බෝමිතෙල් බාස්කට් එකෙන් නාවන්නේ. මේදත් එක්කම ගෞරි බෝමිතෙල් වලින් නැවිලා යනකොට ඊළඟ මොහොතේම නැගිටින රාවෝ ළඟ තිබුණු ගිනි පෙට්ටිය අරගෙන ගිනි කුරක් ගහලා මේක ගෞරිගේ ඇඟට දානවා. මේදත් එක්කම ගෞරි ශනිකව ගිනි ඇවිලෙනකොට පෙළ චැනල් දොරවල් ඔක්කොම පහළ ලොක් කරගෙන එළියට එනවා. මේ ඇවිත් රාවෝ වේදනාවෙන් කෑ ගහන්නේ මගේ දුවත් එක්කම තමුණුත් ඉවරයි කියලා. නමුත් ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් ඊළඟට ගේ ඇතුලෙන් ඇහෙන්නේ පෙළගේ ඇත්තම ගෞරි කෑ ගහන සද්දේ. ඉතින් තාත්තේ ඇවිත් මාව බේරගන්න මාව පිච්චෙනවා කියමින් ගෞරි කෑ ගහනකොට රාවෝගේ මූඩ් එකත් වෙනස් වෙලා එයා දුව බේරගන්න හදනවා. එතකොට තමයි ඩේවි වගේම කමිෂනර් දෙයව නවත්තගෙන කියන්නේ බබු අයමත් ඔයාලව රවට්ටන්නයි හදන්නේ ඔයාලගේ දුව තවදුරටත් නැහැ කියලා. මේකත් එකම ගෞරිගේ සිරුර පුච්චිලා විනාශ වෙනකොට එයාලගේ අත් දෙකෙන්ම මේ අපරාධය කරන්න සිද්ධ වුණු එකට රාවෝ වගේම ගෞරිගේ අම්මත් ගොඩක් දුක් වෙනවා. ඉතින් මේ විදියට මේ මූවී එකත් මෙතනින් අවසන් වෙනකොට ඩේවි මේ සිදුවීම ගැන වර්තාවක් ලියමින් ඉන්න. ඉතින් මෙයා අන්තිමට කියන දෙයකින් මේ කතාවත් අවසන් කරන්නම්.
ඉතින් අපි ලෝකයේ තියෙන අධිස්වාභාවික විශ්වාස කළ නොහැකි දේවල් කවදාවත් අත්විඳිනකම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඇත්තටම අත්විඳට පස්සේ හැම දෙයක්ම විශ්වාස කරන්න වෙනවා කියලා. ඒවගේම මගේ වෘත්ති ජීවිතේම මේ සිද්ධියෙන් විනාශ වුණා කියමින් ડોක්ටර් මෙතනදී කියන්නේ මං දැන් මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නේ පයෙන් කියලා. ඉතින් ඔන්න එදෙත් එකම තමයි 12 o'clock සම්පූර්ණ මූවි එකත් මෙතනින් අවසන් වෙන්නේ. ඉතින් හොල්මන් අවතාර ඇත්තටම ඉන්නවා කියලා සාක්ෂියක් නැති වුණත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නත් සාක්ෂියක් නැහැ. ඉතින් ඒ කියන්නේ මේක දෙපැත්ත සමබරව කලාගෙන යනවා. කම නමුත් ඉතින් හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ ගැන අත්දැකීමක් ඇති. අද මූවි එක ගැන ඔයාලගේ අදහසත් එක්කම ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න.